දියසෙන් කුමාරයා කියලා කියන්නේ ඒ කියන්නේ පොළවේ මිනිස්සු හදාගන්න රාමුවකට කොටු වෙන කෙනෙක් නෙමෙයි. මම කියන්නේ එතන පන්සිල් කියන්නේ පොළවේ මිනිස්සු හදාගත්ත රාමුවක් කොටු වීමක් කියලා. මම ඒ කතාව කිව්වේ ගොඩක් මිනිස්සු Taman දන්න දැනුමෙන් මෙන්න මේ දැනුම තියෙන මේ ක්වොලිටිස් තියෙන කෙනෙක් තමයි දියසෙන් කුමාරයා වෙන්න ඕනි කියලා කියනවා. එහෙම නැහැ. උන්වහන්සේ තමයි විශ්වයේ නීති හදන කෙනා. එතකොට විශ්වයේ නීති හදන කෙනා උන්වහන්සේ වෙනකොට උන්වහන්සේ ජීවත් වෙන්න ඕනි කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේ දන්නවා. ඒ ආකාරයෙන් ජීවත් වෙනවා. හැබැයි දියසෙන් කුමාරයා කියන්නේ මම පැහැදිලිවම කියන්නම් දියසෙන් කුමාරයා කියලා කියන්නේ එක්තරා විදිහට ගත්තොත් සක්විති රජු. මේ වෙලාවේ පොළවේ ඉන්න. කියන්නේ චක්‍රවර්ති සක්විති රජු. ඒ වගේම දියසෙන් කුමාරයා එක පැත්තකින් මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එක මම වගකීමෙන් කියනවා ඒ කතාව මම විතරක් නෙමෙයි මුලින්ම කිව්වේ. ඒ ගැන වීඩියෝස් ඕනිතරම් කට්ටිය කරලා තියෙනවා. ඒ වගේම එක විදිහකට ගත්තොත් දියසෙන් කුමාරයා කියලා කියන්නේ අතීත ආත්ම භාවයක් විදිහට ගත්තොත් ඒ යේසුස් වහන්සේ. එතකොට ඔබ තවත් මේ අපේ මේ සාකච්ඡාව මම හිතන්නේ තවත් සංකීර්ණ තත්වයකට පත් වෙනවා. එතකොට යේසුස් වහන්සේ කොහොමද මේ දියසෙන් කුමාරයා බවට පත් වෙන්නේ? ශාසනික මෙහෙවරක් කරන්න යම් ධර්මයක් හඳුන්වලා දීපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් තවත් ධර්මයක් හඳුන්වලා දෙන්න සහ එහි ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා මට. ඔව් ඒක වෙන්න පුළුවන්. හරියට හොයලා බලන්න මේක ආත්මික විදියට හොයලා බලන්න දියසෙන් කුමාරයා තුළ ආත්මීය ස්වરૂප බලනකොට ආත්මීය කාය බලනකොට පෙන්눔 කරනවා යේසුස් වහන්සේගේ ස්වરૂපය ඒ වගේම සක්විති රාජ ස්වરૂපය ඒ වගේම දියසෙන් ස්වરૂපය එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ස්වરૂප වගේ ස්වરૂප ඒ වගේම තවත් ඕනෑම ස්වરૂපයක් දැරීමේ බලය උන්වහන්සේට තියෙන නිසා උන්වහන්සේගේ ආත්මික කය බලනකොට ඒ ස්වરૂප ඕනි එකක් පෙන්눔 කරනවා එකක් හෝ කීපයක් පෙන්눔 කරනවා ඕනිම කෙනෙක්ට. දැන් මේ වීඩියෝව මදුෂානි නරඹන බහුතරයක් ආත්මීය ස්වරූපේ නැති සාමාන්‍ය අපි වගේ කට්ටිය. එතකොට එහෙම අයට ඇත්තටම ඔබ කියන විදිහේ මේ දියසෙන් හඳුනා ගන්න පුළුවන් විදිහක් තියෙනවද? හඳුනා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. හැම කෙනෙක්ම ආධ්‍යාත්මික වුණොත් දියසෙන් කුමාරයා ගැන හඳුනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ වෙනකොට දියසෙන් කුමාරයා ගැන ආත්මීය ලෝකෙන් හැම මිනිසෙක්ම හැම කෙනෙක්ම දැනුවත් කරනවා. ඒක Tamanට පණිවිඩ ගන්න පුළුවන් ආකාරය අනුව මිනිස්සු ඒ පණිවිඩය ගන්නවා. සමහර අය ඒ පණිවිඩය හරියට ගන්නේ නැතුව බාගෙට අල්ලනවා. ඇත්තටම දියසෙන් කුමාරයා සත්‍ය වූ ධර්මය කියන්නේ සියල්ලන්ටම ගැලවීම ලබන්න පුළුවන් ධර්මය ඒ වගේම ධර්ම රාජ්‍යයක් ඇති කිරීම තමයි උන්වහන්සේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මේ බුදුදහමට අදාළ ධර්ම රාජ්‍යයක් ඇති කිරීමද නැත්නම් දියසෙන්ගේ වෙනම ධර්මයක් ඇති කිරීමද? නෑ ඒක දියසෙන්ගේ වෙනම ධර්ම රාජ්‍යයක්වත් බුදුදහමේ වෙනම ධර්ම රාජ්‍යයක්වත් අන්‍යාගමක වෙනම දහමක්වත් කියලා අපි ආගම් හරි ජාති හරි කුල හරි විදිහට අල්ලන්න ඕනි නැහැ. දියසෙන් කුමාරයා කියන්නේ ඒ කියන්නේ අපිට ඕනි ඒක කියන්නේ ආගමක් හරි දහමක් හරි ඒකකට කොටු වෙන එකද එහෙම නැත්නම් සම්පූර්ණ හැම කෙනෙක්ම දහමක් තුලින් සත්‍ය වූ දහම තුලින් නිවීමට ගැලවීමටපත් වීමද? එතකොට ඔබ මේ විදිහේ කාරණාවක් තමයි ඉදිරිපත් කරන්නේ.